මානය YouTube නාලිකාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැදගත් කාලවකානුවක් අලලා නිර්මාණය කර ඇති රාණි චිත්‍රපටය මේ දිනවල තිරගත වේ. ඒ තිරගතවීම හේතු කොටගෙන එහි එන ප්‍රධාන දේශපාලඥයෙක් වන රණසිංහ ප්‍රේමදාස මහතා පිළිබඳව අද මානය YouTube නාලිකාවේ ප්‍රථම විකාශනය සිදු කරයි. වර්ෂ 1924 ජූනි 23 වන දින රණසිංහ ප්‍රේමදාසයන් මෙලොව එළිය දුටුවේය. රණසිංහ ප්‍රේමදාස නොහොත් ආර් ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයාය. ඊට ප්‍රථම ආර් ප්‍රේමදාසයන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ අග්‍රාමාත්‍ය තනතුර හෙබවීය. 1988 පැවති ශ්‍රී ලංකාවේ දෙවනි ජනාධිපතිවරණයෙන් 50.4.3ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ලංකාවේ දෙවන විධායක ජනාධිපති ලෙස මහනුවරදී දියුරුම් දුන්නේය. ආර් ප්‍රේමදාසයෝ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. හේමා ප්‍රේමදාස සමග විවාහ වීමෙන් දරුවන් දෙදෙනෙකු ලැබූ අතර වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාද එතුමාගේ පුත්‍රයාය. ඒ.ඊ. ගුණසිංහ නායකත්වයේ හෙබවූ කම්කරු පක්ෂයට සම්බන්ධ වීමෙන් ප්‍රේමදාසයන්ගේ දේශපාලන දිවිය ඇරඹුණු අතර කම්කරු පක්ෂයේ අනාගතය අස්ථාවර බව හැඟී ගිය නිසා වර්ෂ 1950 වසරේ එක්සත් ජාතික පක්ෂය සමග එක් වූයේය. එවකට සිටි අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායකගේ කැබිනට් මණ්ඩලයේ ගුවන් විදුලි සංනිවේදනය පිළිබඳ අමාත්‍ය ධූරයට පත් රණසිංහ ප්‍රේමදාසයෝ දකුණු ආසියාවේ පැරණිතම ගුවන් විදුලි ආයතනය වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වර්ෂ 1967 ජනවාරි 5 වන දින ආරම්භනු ලැබීය. අඩු ආදායම්ලාභී ජනයා වෙනුවෙන් තම සේවය කැප කළ ප්‍රේමදාස ජනසවිය ගම්මුදාව ආදී ව්‍යාපෘති ඇති කර ජනයාගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට කටයුතු කළේය. අසරණ කලාකරුවන්ට ආධාර කිරීම සඳහා පිහිටුවාගත් අව හෝල් රඟහල පදනමද රණසිංහ ප්‍රේමදාසයන්ගේ අදහසකි. 1989 දී මොහු ජනාධිපති ධූරයට පත්වන විට රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් පැන නැග තිබුණි. වනසිංහ ප්‍රේමදාස වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයෙහි කාර්යය සහ කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද ඉන්දියන් සාම සාධක හමුදා රටේ උතුරු ප්‍රදේශ තුළ කඳුරුලා සිටීම, උතුරේ පැවති LTTE සිවිල් යුද්ධය, දකුණේ JVP කැරැල්ල මේ අතර වේ. මේ අතරින් ප්‍රධානතම ගැටලුව වූයේ සාම සාධක හමුදාවයි. සාකච්ඡා කිරීම මගින් ඔවුන්ව රටින් පිටමං කිරීමට නොහැකි විය. එම නිසා ගත හැකි හොඳම විසඳුම ලෙස ප්‍රේමදාසයන් විසින් LTTE යොදා ගැනීමට සිතා LTTE වෙත ආයුධ තොග ලබා දුනි. LTTE ඉන්දියන් හමුදා පළවා හරින අතරතුර ඔහු JVP කැරැල්ල නැවැත්වීමට ඔවුන් සමග සාකච්ඡා සිදු කළ නමුත් ඒවා නිෂ්ඵල වූ බැවින් ලංකා හමුදාව සමග එක්ව දැඩි ක්‍රියාමාර්ග ගනිමින් JVP කැරැල්ල මර්ධනය කරන ලදී. දුප්පතා රජ කරවීමට සිතූ රණසිංහ ප්‍රේමදාසයන් ඇඟලුම් කම්හල් හා කර්මාන්තපුර බොහොමයක් නිර්මාණය කළේය. ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු රණසිංහ ප්‍රේමදාසයන් අසාර්ථක වූ ස්ථාන ලෙස
සිවිල් යුද්ධය හා තම පක්ෂයේම සිටි විරුද්ධවාදීන් වූ ලලිත් ඇතුළත් මුදලි සහ ගාමිණී දිසානායක සමග ඇතිකරගත් මතභේද පක්ෂය දෙකඩවීමට මෙන්ම රට තුළද අවුල් සහගත තත්ත්වයන් මතුවීමට හේතුවිය. මොහුගේ පාලන වකවානුව තුළ මාධ්‍යවේදීන් පැහැරගැනීම් හා වෙනත් දේශපාලන පක්ෂ සාමාජිකයන්ට අඩත්තේට්ටම් සිදු කළ බව සහ වර්තමානයේ පවා කතා බහට ලක්වන සුදුවෑන් බීතිකාවද රණසිංහ ප්‍රේමදාසයන්ගේ කාලවකවානුව තුළ නිර්මාණය වූවක් බව පැවසේ. මෙලෙස දුප්පත් ජනයාගේ හිතසුව පිණිස ජනසවිය ගම්මුදාව සහ ඇඟලුම් කර්මාන්තශාලා ඇතිකර ජනතාවගේ සිතෙහි ප්‍රේමදාසයන් ගැන ගෞරවයක් ඇති කරා සේම LTTEට ආයුධ ලබාදීම JVP කැරල්ල මර්ධනයට දැඩි ක්‍රියාමාර්ග ගැනීම සහ සුදුවෑන් බීතිකාව මෙරට තුළ ඇතිකිරීම හේතුකොට ගනිමින් ජනතාව තුළ අප්‍රසාදයටත් පත් වූ ප්‍රේමදාසයෝ වර්ෂ 1993 මැයි පළමු වනදා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ පැවැත්වුණු මේ රැළියේදී දහවල් 12:45ට පමණ LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවක වූ කුලවීරසිංහම් වීරකුමාර් අලියාස් නොහොත් බාබු අතින් ඝාතනයට ලක්විය. එලෙස ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් ඉතිරි කරමින් ජනතා ප්‍රසාදය සහ ජනතා අප්‍රසාදය සමව ලැබ ගනිමින් කොළඹ අලුත් කඩේ ආමර් වීදිය සහ ග්‍රෑන්ඩ් පාස් පාර මංසන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට කොටුව රණසිංහ ප්‍රේමදාසයෝ මිය පරලව ගියහ.